ආයිබෝන් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදත් ඔයාලා සියලු දෙනාම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක වෙන්නේ අපි ලංකාවේ ඉඳන් එක්සත් අරාබි එමිරාජ්‍යයේ අබුඩාබි වලට ආව විදිහ. නැත්තම් ඒකේ පළවෙනි කොටස වෙන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් අපි පිටත් වුණ විදිය ගැන තියෙන වීඩියෝ එක තමයි අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් වීඩියෝ එකට අපි යන්. අපේ ෆ්ලයිට් එක තිබ්බේ උදේ 9:50ට. ඒක නිසා පැය 3කට ඉස්සෙල්ලා 6:50 වෙද්දී අපි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආවා. ඉතින් අපේ කිහිප දෙනෙක්ටම සල්ලි ටිකක් ගන්න ඕනේ කියලා අපි මෙතනින් එක්ස්චේන්ජ් කරගත්තා US ඩොලර්ස් වලට. ඉතින් මාව ඇරලවන්න මගේ ගෙදරින් ආවේ අපේ මල්ලි, මගේ හොඳම යාළුවෙකු විතරයි. ඉතින් ගෙදර අයට ගෙදරින්ම සම්දීලා ආවේ. මෙතනදී කිසිම දුකක් තිබෙන්නේ නැහැ. සතුටින් තමයි අපි පිටත් වෙලා ආවේ. ඉතින් විදේශ රැකියාවකට යන සියලු දෙනාම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රෙජිස්ටර් වෙන්න ඕනේ. ඉතින් මේ නිලධාරීතුමිය අපේ චෙක් කරන්නේ පාස්පෝර්ට් එකේ එම රෙජිස්ටර් වෙලා තියනවද කියලා. ඉතින් මේ දැන් අපි ඇතුල් වෙන්නේ චෙකින් ඒරියා එකට. අපේ සියලු නෑදෑ හිත මිත්‍රාදීන්ට සමුදීලා අපි මේ චෙකින් ඒරියා එකට තමයි දැන් පිවිසෙන්නේ. ඉතින් මෙතනදී අපේ දෙවෙනි සිකියුරිටි චෙකින් එක වෙනවා. ඊට පස්සේ තියෙන්නේ චෙකින් ඒරියා එකට යන්න. ඉතින් ඇත්තටම ගත්තොත් දැනටමත් අපේ යන සෙට් එකෙන් අපි තමා පරක්කු වෙලා ඉන්නේ. ඉතින් අපේ කට්ටිය ඔක්කොම දැනටමත් චෙකින් වෙන්න පටන් අරන් තිබ්බේ. ඉතින් බලමු කට්ටිය චෙකින් එකේදී හම්බ වෙයිද කියලා. ඉතින් මෙන්න ඉන්නවා අපේ අබුඩාබි බලා පිටත් වෙන 15 දෙනාගෙන් යුත් සෙට් එක. ඉතින් සමහරක් අය මෙතනදී තමයි හම්බ වෙන්නේ. මොකද හැම කෙනාම අපි අඳුරන්නේ ඊට ඉස්සෙල්ලා හම්බෙලා නැති අයත් ඉන්නවා. ඉතින් අලුත් ගමනක් යන්න මේ 15 දෙනාත් එක්ක තමයි අපි මම එකතු වෙලා ඉන්නේ. දැන් අපි සියලු දෙනා ඉන්නේ එතිහඩ් එයාර්වේස් එකේ ඉකොනොමි චෙකින් ලයින් එකේ. ඉතින් මේ වෙලාවේ ලොකු කාර්යබහුල තත්ත්වයක් දකින්න නැහැ අපේ එයාපෝට් එකේ. ඉතින් ඔයාලට දකින්න පුළුවන් අපේ සෙට් එක ඉතාමත් හිමින් සීරුවේ කිසිම ගැටලුවකින් තොරව චෙකින් ලයින් එකේ එකිනෙකනා බැගේජ් චෙකින් ලයින් එකට දෙන ගමන් ඉන්නේ. ඉතින් මේ වගේ ටයිම් එකට මං අහලා තියෙනවා ගොඩක් අපේ එයාපෝට් එක කාර්යබහුල නැහැ කියලා. මොකද රාත්‍රී කාලයේ තමයි අපේ එයාපෝට් එක ගොඩක් දුරට කාර්යබහුල වෙන්නේ. ඉතින් මේ වෙලාවේ try කරන්න හම්බෙච්ච එකත් ලොකු දෙයක් කියලා හිතනවා. මොකද මේ කිසිම busy mode එකක් මේ check-in areas වල ඇත්තටම දකින්න තිබ්බේ නැති නිසා. එතිහඩ් ගුවන් සේවය අපිට චෙකින් බැගේජ් allowance එක විදිහට කිලෝ 30ක ප්‍රමාණයක් ලබා දෙලා තිබුණා. ඉතින් කිලෝ 30ක ප්‍රමාණය මගේ බැගේජ් එකේ ගානටම තිබ්බා. ඒක නිසා චෙකින් වෙද්දි කිසිම ගැටලුවකට මුහුණ දෙන්න උනේ නැහැ අපි කාටවත්. චෙකින් වැඩ කටයුතු ටික ඉවර වෙච්ච ගමන් අපිට ඊළඟට යන්න තියෙන්නේ ඉමිග්‍රේෂන් ඒරියා එකට. හැබැයි ඉමිග්‍රේෂන් ඒරියා එකේදී කිසිදු වීඩියෝ ගත කිරීමක් සිදු කරන්න දෙන්නේ නැහැ. ආගමන විගමන වැඩ කටයුතු ටික ඉවරුණාට පස්සේ අපි මේ එන්ටර් වෙන්නේ ඩිපාචර් ඒරියා එකේ තියෙන ඩියුටි ෆ්‍රී shops වලට. ඉතින් අරයිවල් එකට වඩා මේ ඩිපාචර් ඒරියා එකේ තියෙන shops ගාන ගොඩක් අඩුයි. ගොඩක් වෙලාවට ලංකාවෙන් යන ටුවරිස්ට්ලට ફોකස් කරගෙන තමයි මේ ඩිපාචර් ඒරියා එකේ ඩියුටි ෆ්‍රී shops තියෙන්නේ. හිමින් ඩියුටි ෆ්‍රී shops ටික පහු කරගෙන
අපි මේ ළඟා වෙන්නේ ඩිපාර්චර් ඒරියා එකේ තියෙන ලොබි එකට. ඉතින් ගුවන් ක්ෂේත්‍රයට කැමති නැත්තම් ෆ්ලයිට්ස් වලට කැමති අයට කියනවා අපි ඇවිගී කෙනෙක් කියලා. ඉතින් මේ ඇවිගී කෙනෙක් කැමතිම ප්ලේස් එකක් තමා මේ ප්ලේස් එක. ඉතින් මේ වෙද්දි අපේ ෆ්ලයිට් එකත් ඇවිල්ලා තියෙනවා. ඔයාලට දකින්න පුළුවන් කෙරවලේ තියෙන 3 වෙනි ෆ්ලයිට් එක තමා එතිහාඩ් ගුවන් සේවයට අයත් වෙන ෆ්ලයිට් එක. ඉතින් අද අපි මේ ෆ්ලයිට් එකෙන් තමා අබුඩාබි දක්වා ෆ්ලයි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. Departure and Arrival gates ඔක්කොම මෙතනින් තමා පටන් ගන්න. ඉතින් අපිට තියෙන්නේ කෙරවලේම ගේට් එකට යන්න. ඉතින් මෙතන බුදු පිළිමයක් තියෙනවා පිටිපස්සේ. ඒකට අපේ යාළුවෙක්ට වන්දනාමාන කරන්න ඕන කිව්ව නිසා මෙතන නතර වුණේ. ඉතින් අපි ඉස්සරහට යමු. ඉතින් මෙන්න මේ නළුවත් අපිත් එක්ක අපේ අබුඩාබි ගමනට එකතු වෙනවා. ඉතින් ඔන්න ඔය විදියට කොහොම හරි හැමින් අපි අපේ බෝඩින් ගේට් එකට ළඟා වෙමින් තමයි තියෙන්නේ. ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න ඉස්සෙල්ලා තියෙන ෆයිනල් සිකියුරිටි චෙකින් එකට තමා මේ අපි ඇතුල් වෙන්නේ. ඉතින් අපි අද ෆ්ලයි කරන්න සූදානම් වෙලා ඉන්නේ Airbus A320 එයාක්‍රාෆ්ට් එකක. ඔන්න අපි දැන් එයාපෝට් එකේ තියෙන ෆයිනල් ස්ටේජ් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ තමා ෆ්ලයිට් බෝඩින් ඒරියා එක. දැන් මම සූදානම් වෙන්නේ ෆ්ලයිට් එකට බෝඩින් වෙන්න. ඉතින් එතිහාඩ් එයාර්වේස් එකේ ඉකොනොමි ක්ලාස් එකේ ෆුල් ෆ්ලයිට් රිවිව් එකක් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.